සුපර්ටෙක් ඉන්කියුබේටර් YouTube channel එකෙන් අද වටකුරුල්ලෝ ගැන කෙටි වීඩියෝ එකක් කරන්න හිතුණා. හැමෝම අහන ප්‍රශ්නයක් ගැන. මොකද හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වටකුරුල්ලන්ගේ ජරාව දවස් කීයකින් අස් කරනවද? ඇයි මේ දිය වෙන්නේ? ඊට පස්සේ ඒක අස් කරගන්න ලේසි විදියක් තියෙනවද? ඒ වගේ ප්‍රශ්න ඉතින් ගොඩක් අය අහනවා නිතරම. ඒ හින්දා ඒගොල්ලන්ට කියලා දෙන්න හිතුණා. මොකද දැන් අපි අස් කරන විදිහක් තියෙනවා. අපි මේකේ මේ කොළ දාන විදිහක් තියෙනවා යටට ඉටි කොළේ දාලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කෙටි වීඩියෝ එකක් කරන්න හිතුණා. දැන් ඕගොල්ලන්ට පේනවා අපි මේ තියෙන්නේ දැන් දවස් දෙකක් වෙනවා මේ කූඩුව අස් කරලා. එතකොට ඒ කූඩුවේ ඕගොල්ලන්ට පේනවා යට අපි ඉටි කොළයක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ කළු ඝනකම ඉටි රෙද්දක් දාලා තියෙන්නේ. මේ හැම එකටම මෙහෙමයි. ඝනකම කළු ඉටි රෙද්දක් දාලා තියෙන්නේ. එතකොට ඒ ඉටි රෙද්ද උඩට අපි දානවා පත්තර කොළ. සාමාන්‍යයෙන් මේ පත්තර කිලෝ එක රුපියල් 250කින් වගේ ගන්න පුළුවන්. අර අලුත් එනවා මේ තුනී පත්තරයක් එනවා අලුත් පත්තර. මේ තුනී පත්තරයක් තියෙනවා. මේක තමයි මේ දාලා තියෙන්නේ අපි මේක යටට. මේක මේ අලුත් පත්තර. මේ පාවිච්චි කරපුවා නෙමෙයි. මේ අලුත් පත්තර මේකේ තුනී කොළ. සාමාන්‍ය අඩි 7.3 දිග පළල කූඩුවකට ඒ පත්තර යන්නේ කොළ 4යි යන්නේ මේක තට්ටුවකට දාන්න. ඉතින් සාමාන්‍යයෙන් කිලෝ 2කින් විතර සත්තු 1000ක් ඉන්න කූඩුවකට සම්පූර්ණයෙන්ම මේ පත්තරේ දාන්න පුළුවන්. එතකොට අපි මේකේ මේ ඉටි කොළයට උඩින් මේ ඝනකම ඉටි කොළවට උඩින් අස් කරන හැටි මම පෙන්නන්න. මේ පත්තරේ දාලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ජරාව වැඩුණාට මේක කෙලින්ම ඉටි කොළේ ඇලෙන්නෙත් නැහැ. අනික මේකේ මේ ජරාවේ තියෙන තෙත ගතිය ශනිකව පත්තර කොළයට උරා ගන්නවා. පත්තර කොළේ තෙත ගතිය අල්ලලා තියෙන්නේ. පත්තර කොළයට උරාගත්තට පස්සේ ඉක්මනට වේලෙනවා. එතකොට අර තෙත දිය ගතිය නැහැ. මේක සමහර අය කියනවා මේක නිකන් මේ දිය වෙලා මේ වැක්කිරන ගානට දිය වෙනවා කියලා කියනවා. ඉතින් එහෙම මේවා වෙන්නේ නැහැ. මේ පත්තර කොළේ දැම්මහම සාමාන්‍යයෙන් අපි නම් සතියෙන් සතිය රස කරන්නේ. අස් කරන කට්ටිය සාමාන්‍යයෙන් දවස් 3න් 3ට අස් කරත් දිය වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකට මේ වැඩේ කරලා බලන්න ඕගොල්ලෝ මේ ඝනකම පත්තරේ දාලා ඒකට උඩින් මේ පත්තර එක මේ ලේයර් එකක් දාන්න. එතකොට මේක සාමාන්‍යයෙන් මේ පත්තර කොළේ දැන් මේක දරාව වැටුණාට පස්සේ මෙහෙම මේක ගසපු ගම ඔයගොල්ලන්ට පේනවා. ඇලෙන්නේ මේකේ ජරාව ගෑවෙන්නෙත් නැහැ. ශනිකව පත්තරේ ඔක්කොම තුනී වෙලා මේ වැටලා යනවා. ඉතින් ඒ හින්දා තමයි මේ දාන විදිය මේක සාර්ථකයි. ඔයගොල්ලොත් කරලා බලන්න. ඉතින් ඒක ගැන දැනුවත් කරන්න තමයි මේ කෙටි වීඩියෝ එකක් කරේ. තව මොනවා හරි ප්‍රශ්න කියන දැනගන්න දේවල් තියෙනවා නම් වටකුරුල්ල සම්බන්ධව මේකේ කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ එක ෂෙයා කරන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට තව මේ වගේ වටිනා වීඩියෝ අරන් එනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් සුබ දවසක්.